ඉම්පොසිබල් දැසනක්. මම දැන් ඉන්නේ අවිස්සාවේල්ලෙන් රුවන්වැල්ල හරහා බුලත්කොහු පිටියට යන මාර්ගයේ අගුරුවැල්ල නගරය පසු කරමින්. ශ්‍රී ලංකාවේ තවත් අපූරු දියඇලි පාරාදීසයක් හොයාගෙන යන්නයි මේ සූදානම්. මේ ද සෝලෝ ට්‍රේල්. අපේ අද දවසේ මුල්ම ගමනාන්තය වෙන්නේ සොළබෑල්ල. මෙතනට ළඟාවෙන්න නම් බුලත්කොහුපිටිය නගරයට ටිකක් කලින් ප්‍රධාන මාර්ගයෙන් දකුණට හැරිලා පරුස්සැල්ල පාර ඔස්සේ ඉදිරියට ගමන් කරන්න ඕනේ. සොබාදහමේ සුන්දරත්වයෙන් පිරුණු මාර්ගයක් දිගේ ගමන් කරපු අපි පළමු ගමනාන්තයකට ළඟා වෙලා ඉන්නවා. ඒ තමයි සොළබෑල්ල. සොළබෑල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රදේශයට ආසන්නයි. ආසන්න වශයෙන් මීටර් 30කට ආසන්න උසකින් පහළට ඇදහැලෙන මේ දියඇල්ල වර්ෂා කාලයේදී වඩාත් අලංකාර සහ ජලයෙන් පිරුණු ස්වරූපයක් ගන්නවා. දැන් අපි ඉන්නේ බුලත්කොහුපිටිය නගරයේ. මෙතනින් දකුණු පැත්තට දිවන මාර්ගය තමයි බොහෝ දෙනෙක් හොඳින් දන්නා පේදුගල දොළොස්බාගේ මාර්ගය. සොබාදහමේ සුන්දරත්වයෙන් පිරුණු දියඇලි, කඳුකර දර්ශන සහ අලංකාර ගම්මාන රැසක් හරහා දිවන මේ මාර්ගය සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි. ඔන්න අපි අද දවසේ දෙවනි දියඇල්ල වෙතත් ළඟා වෙලා ඉන්නවා. මේ තමයි රිකිලිඇල්ල. රිකිලිඇල්ලේ උස ආසන්න වශයෙන් මීටර් 30ක්. ප්‍රධාන මාර්ගයේ ආසන්නයේම පිහිටා තිබෙන එය හුණුසාල්දෙනිය කඳුවැටියේ උතුරු බෑවුමේ ආරම්භ වන ජලධාරාවකින් නිර්මාණය වී අවසානයේ රිටිගහ ඔය හරහා කැලණි ගඟට එක් වෙනවා. දැන් අපි ඇවිත් ඉන්නේ අද දවසේ අපේ තුන්වෙනි ගමනාන්තය වන නලගන ඇල්ල ළඟට. නලගන ඇල්ල බලන්න යන්න නම් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමටත් සිදු වෙනවා.
මේ දියඇල්ල ප්‍රධාන මාර්ගයෙන් සිට ශ්‍රිජුවම දැකගන්න ලැබෙන්නේ නැහැ. ඇල්ල නැරඹීමට නම් ප්‍රධාන මාර්ගයෙන් මීටර් 250ක් පමණ ඇතුළට පයින් ගමන් කරන්න වෙනවා. එම කෙටි ඇවිදීම අවසානයේ සොබාදහමේ නිස්කලංක බව මැදින් ගලා හැලෙන මේ අපූරු දියඇල්ලේ සුන්දරත්වය ඔබට සමීපයෙන්ම විඳගන්න පුළුවන්. නලගන ඇල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දේදුගල ප්‍රදේශයේ. ආසන්න වශයෙන් මීටර් 40ක් උසින් පහළට ඇදහැලෙන මේ සුන්දර දියඇල්ල රිටිගහෝය ජලධාරාවෙන් පෝෂණය වන අතර එය අවසානයේ කැලණි ගඟට එක්වන අතු ගංගාවක්. මේ නිසා නලගන ඇල්ල රිටිගහෝය ඇල්ල ලෙසත් හඳුන්වනවා. ඔන්න අපේ අද දවසේ 4 වෙනි දියඇල්ල ළඟටත් අපි ඇවිත් ඉන්නවා. මේ තමයි සුන්දර රුක්මල් ඇල්ල. රුක්මල් ඇල්ල පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කොහුපිටිය දේදුගල මාර්ගයේ. මේ මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැක ගන්න පුළුවන් දියඇල්ලක් තමයි මේ. ආසන්න වශයෙන් මීටර් 10ක් පමණ උසකින් ගලා හැලෙන රුක්මල් ඇල්ල රිටිගහෝයේ අතු ගංගාවකින් නිර්මාණය වන අතර එම ජලය පසුව කැලණි ගඟට එක්වෙනවා. සඟවාගෙන සිටින කාලයත් සමග නිහඬ වූ පැරණි දේදුගල නගරය වෙතයි. දේදුගල කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් 12 භාගයේ කඳුකරී බෑවුමක පිහිටි පැරණි නගරයක්. වර්ෂ 1970 පමණ වන විටත් මෙය ඉතා ජනාකීර්ණ නගරයක් ලෙස පැවති බව සඳහන් වෙනවා. ඔන්න අපේ අද දවසේ ගමනේ තවත් අමතක නොවන ස්ථානයකට අපි ඇවිත් ඉන්නවා. මේ තමයි පැලම්පිටිය view point. කෑගල්ල දිස්ත්‍රික්කයේ සුන්දර දේදුගල 12 භාගයේ මාර්ගයේ පිහිටා ඇති මේ නවීකරණය කළ නැරඹුම් ස්ථානය කඳුකරයේ අපූරු දර්ශන විඳ ගන්න පුළුවන් ස්ථානයක්. තියුණු වංගුවක් සහිත මාර්ග කොටසක පිහිටා ඇති පැලම්පිටිය view point එකකින් ඈතට විහිදෙන තේවතු වලින් වැසුණු කඳු බෑවුම්, මීදුමෙන් වැසුණු නිම්න සහ යටියන්තොට කඳු පන්තිය ඉතාමත් අලංකාර ලෙස දැක ගන්න පුළුවන්.
මෙතනින් අපේ අද දවසේ සුන්දර ගමන අවසන් වෙනවා. ශ්‍රී ලංකාවේ මෙවැනි සුන්දර ස්ථාන සොයා යන අපේ ගමනත් සමග ඉදිරියටත් එකතු වෙන්න. තවත් සුන්දර ගමනාන්තයකින් නැවත හමු වෙමු. මේ ද සෝලෝ ට්‍රේල්